අද රීකැප් එක කුන්ෆු පැන්ඩා ෆ්‍රැන්චයිස් එකේ පළවෙනි ෆිල්ම් එක. එහෙනම් පටන් ගමු. මේ කතාවේ ඉන්න පැන්ඩා පෝ ඉන්නේ චීන වැලි ඔෆ් පීස් කියලා පළාතක. මේ ඉන්න උගේ තාත්තා මිස්ටර් පින්. That's my boy. පැන්ඩා වැඩ කරන්නේ උගේ තාත්තගේ නූඩල්ස් රෙස්ටෝරන්ට් එකේ. ඌ ගාව තියෙනවා ස්පෙෂල් නූඩල්ස් රෙසිපියක්. ඒක නිසා ගමේ මූන් නූඩල්ස් කන්නේ නේ පොර ගාවට. Nice. පැන්ඩා නූඩල්ස් හදන්න කිසිම උවමනාවක් නැහැ. ඌට ඕන කුන්ෆු පුරුදු වෙලා කුන්ෆු මාස්ටර් කෙනෙක් වෙන්න විතරයි. I love kung fu. මේ වැලි එකේ කුන්ෆු ගන්නන්නේ ජේඩ් පැලස් කියලා මාලිගාවක. අර තියෙන අර ජේඩ් පැලස් එක. මාස්ටර් ෂීෆු තමයි පැලස් එකේ ඉන්න කුන්ෆු මාස්ටර්. එතකොට මේ ඉන්න උගේ ගෝලියෝ සෙට් එක. Monkey, mantis, crane, viper, tigress. The Furious Five. මුළු චීනෙටම ඉන්න හොඳම කුන්ෆු මාස්ටර් ෂීෆු උනාට ෂීෆුගේ ෂීෆු තමයි ග්‍රෑන්ඩ් මාස්ටර් ඌගේ. මූට 22 ලෝරියක වයස. හැබැයි මේ යකා තමයි කුන්ෆු සටන් කලාව හොයාගෙන තියෙන්නේ. දවසක් ඌගේ ඩ්‍රැගන් වෝරියව තෝරන්න ටූර්නමන්ට් එකක් තියන ලේස්ති වුණා. ඒ කතාව ආරංචි වෙච්ච ගමන් ගමේ උන්ට එකත් ඒක බලන්න පැලස් එකට ආවා. පැලස් එකේ තියෙන මහ විශාල කන්දක් මුදුන්. පැන්ඩෝගේ තඩි බඩත් උස්සගෙන හෙන කට්ටක් කාලා කන්ද මුදුනට නැග ගමන් ඒකේ උන් ගේට්ටුව ඇව්වා. Hey! Open the door. Let me in. Let me in. Let me in. ඊට පස්සේ යන්තම් ඌ ඇතුළට පැනගත්තා. පැනගත්තා කිව්වට ඌ රින් එක මැද්දාවටම මහද ඇව්වා. එහෙම රින් එකකට වැටෙන ගමන් මෙන්න යකෝ ඌගේ මුව ඩ්‍රැගන් වෝරිය කියලා අනවුන්ස් කරා. The universe has brought us the Dragon Warrior. What? 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 What the f***? ඩ්‍රැගන් වෝරිය තෝරන උත්සවයේ තියන්න කලින් දවසක් ඌගේ විෂන් එකක් දැකලා. ඔය ලොකු ලොකු මිනිස්සු හීන දකින්නේ නෑනේ. උන්ට පේන්නේ විෂ. කොහොමාරි මේ විෂන් එකේ හැටියට ටයිලොන් හිරෙන් නිදහස් වෙනවලු. ටයිලොන් කියන්නේ ෂීෆුගේ කලින් ගෝලයා. ෂීෆු ඌව පොඩි කාලේ ඉඳන් දරුවෙක් වගේ හදාගෙන තියෙන්නේ. අපේ අම්මලා තාත්තලට වගේ ෂීෆුටත් ඕන උගේ එකාව යන්න පුළුවන් උපරිම තැනට යවන්න. අරුත් ඉතින් ඒකට පුක ඉරාගෙන ප්‍රැක්ටිස් කරා. කොච්චර ප්‍රැක්ටිස් කරත් ඌගේ ඌට ඩ්‍රැගන් වෝරිය පට්ටම දුන්නේ නැහැ. මොන වුණත් කොටියෙක්නේ. Hey! ඩ්‍රැගන් වෝරියට උගේ අන්ලිමිටඩ් පවර් එක අන්ලොක් කරගන්න ඕන නම් ඌ මුලින්ම ඩ්‍රැගන් ස්ක්‍රෝල් එක කියවන්න ඕන. ඌගේ ටයිලොන්ව ඩ්‍රැගන් වෝරිය විදියට තේරුවේ නැති එකට ඌට හොඳටම වලපැනලා. අයියා කොරයක් දැවලා නැතුව ප්‍රැක්ටිස් උනේ අහවල් දෙකට. ලොකු දෙයක් කියලා හිතුවේ නේ. තෝයි තමන් ගොනෙක් කියලා. මම මේ කොණ්ඩේ දුන් චීනෙක් නෙවෙයි යකෝ. ඊට ටයිලොන් ජේඩ් පැලස් එකට පැනලා ඩ්‍රැගන් ස්ක්‍රෝල් එක හොරකම් කරන්න ආවා. ඇවිල්ලා ෂීෆුටත් ගහලා පැනගෙන ගියා ස්ක්‍රෝල් එක ගන්න. එව්ව කොහෙද ඌගේ එක. ඌත් එකපාරට ජම්ප් එකක් දාලා අරුගේ නිලයක් ඇල්ලුවා. බයින බලයට බයින්ඩ කිව්වේ නිලේ ඇල්ලපු ගමන් කොටිය හාන්සි. ඊට පස්සේ තමයි ඌ හිරේට දැම්මේ. ඌ හිරෙන් පැනලා ඇවිත් ස්ක්‍රෝල් එක හොරකම් කරන්න කලින් ට්‍රූ ඩ්‍රැගන් වෝරියට ඒක දෙන්න ඕන නිසා තමයි අර ටූර්නමන්ට් එක තිබ්බේ. පෝනේ දැන් ඩ්‍රැගන් වෝරිය උගේ තත්ත්වය බලනත් එක්ක ෂීෆු පැන්ඩව එක්කන් ගියා උන්ගේ ප්‍රැක්ටිස් රූම් එකට. How's that? ෂීෆුට ඕන කොහොම හරි මේ පැන්ඩව එලව ගන්න. ඇයි බං මෙච්චර ක්වොලිෆිකේෂන් තියෙන 5 දෙනෙක් ඉදි කොහෙවත් යන උඩින් පාත් වෙච්ච එකෙක්ට එහෙම එකපාරට ස්ක්‍රෝල් එක ගන්න දෙන්න බෑනේ. අසේවනාච බාලානම් පණ්ඩිතානාංච සේවනම්. මට මෙතන ඉන්න කියලාද කිව්වේ යන්නේ මෙතනින් කිව්වේ. ෂීෆු ඌට පුකට පයින් ගාලා විසික් කරත් ඌගේ මත ඇරිනේ. ඔන්න ඉතින් ඌගේ කිව්වත් වගේ ටයිලොන් හිරෙන් පැනගෙන. කපුරු සාත්තරේ හරි. ඒක දැනගත්ත ගමන් ෂීෆු ටක් ගාලා දුවන් ආව ඌගේට පණවිඩේ ගියා. සීන් එක දැනගත්ත ගමන් ඌගේ Good. My time has come. ගිහලා ෂීෆුට ඌගේ කෝට්ට දීලා ෂේප් එකේ වාෂ්ට වුණා. Whoever holds this long stick is gay. What the fuck what You were always my nigga. I was always what දැන් මොකද කරන්නේ? ඌගෙත් නැති එකේ ටයිලොන්ව පරද්දන්න පුළුවන් ඩ්‍රැගන් වෝරියට විතර. The panda? That's the panda. කොහොම හරි ඉතින් පැන්ඩට කුහු පුරුදු කරන්න කියලා හිතාගෙන ෂීෆු ආව පැලස් එකට. ඌ ඇතුළට එද්දි පැන්ඩා අනිත් උන් ටික ෂේප් කරගන්න උන්ට පොඩි ආතල්ලක් දීදී හිටියේ. වාසක මහත්තයෝ මේ ඔයගේ හැටිද? එහෙම නැත්නම් ඔහෙට පයිත්‍යන්ද? පයිත්‍යයන් නම් බෙහෙත් තිරණ හැමතුරනේ මේ වගේ උපන් හැටියා ඊට පස්සේ ෂීෆු අරුන්ට කිව්වා සීන් එක. කියලා කට ගන්න උන් නැහැ පැන්ඩා හැරුණු තැපැලෙන් පැනලා දිව්වා. ඔහොම නැවතියා. ඔහොම නැවතියා. පැනලා යන්න ඕන නම් තොට කලින්ම පැනලා යන්න තිබ්බනේ කියලා ෂීෆු ඌව බලෙන්ම නවත්ත ගත්තා. ඒ ඇස්සේ ටයිගර්ස් කීවේ සීමාව හොඳටම පැනලා උන් පස් දෙනාම ටයිලොන්ව හොයාගෙන ගියා. උන් ටිකට ඒ කොටියව හම්බෙච්ච ගමන් ඩ්‍රැගන් වෝරිය කොහෙද කියලා තමයි ඌ ඇහුවේ. Where's the Dragon Warrior? Poe? So that is his name. Poe. Finally, a worthy opponent.
Our battle will be legendary. ඒකම එක පාර අරුන් ඔක්කොම එකතු වෙලා කොටියට ගියා. චට්ටපට සත්තපඩි. ඒනට දෙවියන් කොමුලිය අසගේ ටීවි Shifu taught you well. But he didn't teach you everything. උන්ගේ මේ වලිය ඇස්සේ ශීෆු පැන්ඩට කුම්ෆු උගන්වන්න ඈත කන්දක් මුදුලට එක්කන් ගියා. පැන්ඩ කෑම වලට පෙරේතයිනේ. ඒ හින්දා ශීෆු උගේ පෙරේතකම යූස් කරලා පැන්ඩට කුම්ෆු උගන්වන්න හදන්නේ. එහෙම ට්‍රේනින් කළා අන්තිමට මූට කන්න දුන්නා. හැබැයි කෑම කන එක ට්‍රේනින් එකේම කෑල්ලා. පැන්ඩට තියෙන ශීෆු කන්න කලින් එක ඩම්ප්ලින් ගුලියක් හරි කටේ දාගන්න. ශීෆුව පැන්ඩට හැරෙන්නවත් දුන්නේ නැහැ. ගත්ත ගමන් සට ගහලා ඔක්කොම කාගෙන ගියා. ඊට පස්සේ පැන්ඩ වැඩ දාලා යන්තම් ශීෆුගෙන් එක ගුලියක් බේරගත්තා. උන් එහෙම ප්‍රැක්ටිස් කරලා පැලස් එකට එද්දි මෙන්න අරුන් පස් දෙනා කොටියකින් හොඳටම කාලේනවා. ටයිලොන් පරද්දන්නනේ පැන්ඩ ප්‍රැක්ටිස් උනේ. ඒ හින්දා දැන් තමයි ඌට ඩ්‍රැගන් ස්ක්‍රෝල් එක කියවන්න නියම වෙලාව. ශීෆුත් ඌගේ කෝට්ට අරගෙන කරකවල වැඩ දාලා ඩ්‍රැගන් ස්ක්‍රෝල් එක අරගත්තා. Behold the Dragon Scroll. Read it, Poe, and fulfill your destiny. Read it and become the Dragon Warrior. කෝ මේකෙපුත් නෑ. මෙහාට දීපන් බලන්න. දැන් ඉතින් බල ඉන්න ටයිම් එකක් නෑ. අර යකායිවෙත් මුළු ගම විනාශ කරලා දාන්න කලින් ගමේ උන්ට එකවත් අයින් කරන්න ඕන. ගෝලෝ සෙට් එකට ඒ වැඩේ බාර දීලා ශීෆු නතර වුණා කොටිය එක්ක ෆයිට් කරා. අරුන් පස් දෙනා ගමේ උන්ට එක බලා ගන්න අතරේ පැන්ඩ ගියා උගේ තාත්තා හම්බුවේ. මුල් සෑඩ් මූඩ් ගහලා ඉන්න පැන්ඩ වැදගු උපාත්යා ඔන්නේ කුඹුරෙක් දවල් නවත්තලා වරෙන් බන් නූඩල්ස් හදන්න යන්න කියලා උගේ ස්පෙෂල් නූඩල්ස් රෙසිපිය පැන්ඩට කිව්වා. There is no secret ingredient. What? To make something special, you just have to believe it's special. Bro, what are you talking about, man? ඒ කතාව අහපු ගමන් පැන්ඩට වැඩේ පත් වුණා. එහෙනම් ඒ තීරිය තමයි ඩ්‍රැගන් ස්ක්‍රෝල් එකේ තිබ්බේනේ. ඒ හින්දා උටක් ගාලා දිව ජේට් පැලස් එකට. ඌ දොරකඩ ගාවට එද්දි ශීෆුට ෂොට් එක දීලා. Wait a minute. Who are you? මචං මං තමයි ඩ්‍රැගන් වෝරියර්. You? Him? He's a panda. You're a panda. What are you gonna do, big guy? Sit on me? පස්සේ පැන්ඩ ගතේ තියෙන ස්ක්‍රෝල් එක දැක් ගමන් කොටියේ හොම්බ රිවර්ට් වෙන්න දුන්නා. Finally. ඊට පස්සේ ඌ පැන්ඩගේ පස්සේ පන්න ඇවිත් කොහොම හරි ස්ක්‍රෝල් එක අරගත්තා. අරන් බලද්දි ඒකේ මෙලොරෙක් දන්නේ. අම්බ ඌගේ බන පිටින් හිටින මූගේ කැවුත්ත කනවා. ඇයි යපෝ? මේ ඔක්කොමත් එක්ක මරුව නැගලා ඉන්න ටයිලොන් උගේ ඇරියස් එක පැන්ඩගෙන් කවර් කරගන්න හැදුවේ. හැබැයි දැන් පැන්ඩත් වැඩේ අල්ලන් ඉන්නේ. අන්තිමට කොටියකට ෂොට් එකක් දෙන්න හදනකොට පැන්ඩ උගේ නිලයක් ඇල්ලුවා. වුක්සි ෆින්ගර් හෝල්ඩ් එක. お前はもう死んでいる。 Skadoosh. ටයිලොන් සමප්තයි. වැලි කාබ. ඊට පස්සේ ශීෆුගේ ගෝලෝ සෙට් එකයි ගමේ උනේ ඔක්කොම පැන්ඩ ඩ්‍රැගන් වෝරියර් විදියට පිළිගත්තා. එතනින් කුංෆු පැන්ඩ ෆිල්ම් එක ඉවරයි. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව තියෙනවා. Master! Shifu! Shifu, are you okay? No. Master! No, no, no! Don't die, Shifu, please! Amma.